Hello friends, welcome back to another gameplay videos on I think other play කන්නේ house designer අඩු සිරාට උඹලා බලන්න තියෙන්නේ ගිග්ගි කාගේද කියලා බලන්න. මේ ගේ තමයි ඉතින් මේ කුණුරොලියේ මේ මොනවාද මම නගර සභාවේ සුවඳ කුමාරියගේ වැඩ කරන එකේ මේ ගෙදරක් බං ඉතින් ගෙදර මං අස් කරන්න ආවා. අඩෝ හැබැයි පට්ට කුණු තියෙන්නේ ගෙදර. පට්ට කුණු තියෙන්නේ මචං දැක්කනේ මේ. මූ ගෙදර නගර සභාව කරලා තින්නේ මචං. මේ පොඩ්ඩ අයින් කරගමු. අය පොඩ්ඩ අයින් කරගමු. අය පොඩ්ඩ අයින් කරගමු මචං. මම උඹලෙන් ප්‍රශ්නයක් අහනවා. උඹලා දැකලා ඉතින් මේ වගේ කැත කුණු ගියම් මචං. නෑනේ බං. දැකලා දිනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අඩු උඹලා දැන්න මේ මගේ ගෙදර කියලා මේ ඇවිල්ලා මේ නගර සභාවේ සුවඳ කුමාරියගේ වැඩ කරන මේ උඹලා දන්නවනේ සුවඳ කුමාරියගේ මොකක්ද කියලා. ඒක වැඩ කරන එකෙක්දී මේ ගියබ්බ. ඌ මට පොඩ්ඩක් කිව්වා මචං මේ යාළුවනේ ඉතින් මොනවා වුණත් එම කරන්න බෑනේ මචං. මම පොඩ්ඩක් කිව්වා ඉතින් මේ පොඩ්ඩක් මගේ ගෙදර අස් කරලා දීපන්. ලොකු දෙයක් කියලා ඉතින් මම ආවා බං මගේ ගෙදර අස් කරන්න. හරි ඉතින් මම මේක අස් කරලා එන්නම්. හරි බං ඉතින් එල්ලම අපි අස් කරලා දැම්මා මචං. දැන් උඹලා මම පෙන්නන්නම් අස් කරලා තියෙන විදිය. කොහමද බං කිරිට් ඔය වගේ නේද? ආයෙ නැති සුපිරියක් තමයි ඉතින්. තිබ්බ විදිය කොහමද? දැන් විදිය කොහමද? හොඳයි කියන කට්ටිය පාලින් කමෙන්ට් එකක් දාන්න. අපි පිටිපස්සේ දොරින් යන එක අසාධාරණ. හොඳ නෑ නේ මචං. අපි ඉස්සරහ දොරින් යන නැගතක් නේ වම් මේ කට්ටිය ඉතින්. අපි ඉස්සරහ දොරින් යන්නේ. පිටිපස්සේ දොරින් යන්නේ හොරුනේ මචං. ඔඩ් ශිරාරම මු ගෙදරත් කුඩක් කරලා ගියාන්කෝ. මු ගෙදර අමු ගෙදරක් කරගෙන බං අයියෝ දැන් ඒකත් අස් ගන්න ඕනේ බං. බලන්න බං මු ගෙදර කියන්නේ කුණු වාස්කට් එකක්. නගර සභාවක් නැතුව තිබ්බ මෙච්චර මං හිතන්නේ. නගර සභාවක් නැතුව තිබ්බ මං හිතන්නේ මෙච්චර කුණු ගොඩක් මං හිතන්නේ. ඈදී මම මේ ටිකත් අස් කරලා එන්න. හරි බං ඉතින් එල්ලම ඉතින් ඒකත් අස් කරා දැම්මා අපි යන් කාමරේ පැත්තට පොඩ්ඩක්. ඔඩ ශිරාඩම යකෝ මු ගෙදරම කුණු ගොඩක් කරගෙන බං. ඉඳහම් බං මම මේකත් අස් කරලා මෙන්නම් ඉතින්. වැඩ ගොඩයි.
හරි බං ඉතින් එල්ලම අපි එක තස් කරා අපි යන් පොඩි චූපාරක් දාන්න ඒ පාරක් දාන්න දැන් අපි අඩේ මොකද වෙ උනේ වහන ආරනවා ඔක්කොසියෝඩම මූ ටොයිලට් එකේ මොනවයි කරනවද මට වෙන්නේ කියලා මග්ගුලේ අඩේ මූ ටොයිලට් කාලා බං ආයේ අපිට මේ ඕන දෙන්න කරගත හැකි මචං ආඩෝ මේ මොනවද බං වෙන්නේ මොකද්ද බං මේ වෙන්නේ අඩෝ ඉතින් බොම අමාරුයි බං ඒකෙන් බේරුනේ මම ඉතින් ඩයමන්ඩ් නැද්දිත් ඔක්කොම කරගත්තා බං දැන් කොහමද ලස්සනේ මට මෝ ඔක්කොම කරන්න දුන්නේ නෑ මචං ඉතින් මුක්කාඩ ඉතින් එජ පට් ඔර ශිරාර්ම සෝරි බං අඩෝ ඉතින් ගෙදර කොහමද සුපිරිනේ අපි අලුත් බඩු ටිකක් දාමු එකට අඩෝ අපිට ඒවල ඉඳගත්ත හැකි සුපිරිය අපි ගෙදර පොඩ්ඩ හදමු මචං අපි ගමු සුපිරි ඇඳක් ටිකේ එච්චර සල්ලියක් නෑ මචං ඉතින් ගන්න පොඩ්ඩක් ඉඳහන්කො මචං මේක ගන්න කොහමද දන්නේ ඉතින් කොහමද try එකක් දෙමු අපි aduh hari bang di elemen hari bang ඉතින් අපි දැන් මේ ඔක්කොම අස් කරලා දුන්නා අපේ සුන්ද කුමාරිකේ වැඩ කරන යාළුවට. ඉතින් මේ යාළුවා නෑ බම් පේන්න. ඉතින් අපි රෑදවල් කරලා බලමුද මම මේ කොහොමද දන්නේ කන්නේ. ඉතින් යකා මෑන් එක බලන වීඩියෝ එකක් බලලා මම ඉතින් කරා.
කරා නෑ කරේ නෑ බං මම නිකන් කිව්වේ. ඉතින් ඒක කරලා බලමු බං අපි. රෑ කොහමද උදේ කොහමද දැන් බලමු අපි. අපි යන් අපේ දොරකඩට. අඩ වස්න පට්ට සර්සනයක් බං දර්ශනය. සර්සනයක් නෙමෙයි බං දර්ශනය. පට්ට I think පට්ට. අය පට්ට පට. අපි රෑ කරලා බලමු ඉන්න. ඔන්න බං රෑ බලමු රෑ. ඔඩු සිරාවටම රෑ තමයි බස් සුපිරිම එක. මං හිතන්නේ සුපිරිම රෑ තමයි බා. අපි උදේම කරලා බලමු උදේම. අඩ මේ උදේ පාන්දර ඉස්කෝලේ යන්න ළමෙන්නේ බා. මේ ඉස්කෝලේ යන්නේ නැහැ නේ බා. ඒක වෙන කතාවක්. ඉතින් සුවඳ කුමාරය අයියෙත් නැහැ තාම. සුවඳ කුමාරියගේ වැඩ කරන අයියා. ඉතින් උඹලා දන්න සුවඳ කුමාරිය කිව්ව මොකක්ද දීලා? අපි ඉර බයින සීන් එක කරලා බලමු. ආඩෝ සිරාරන චාට් දායි බං තියෙන්නේ. ආඩෝ ලස්සන කොක්කේ කොක්කෙක්ද මොකෙද්ද දන්නේ නැහැ. කොහමයි කොකෙක් යනවා මම දැක්කා. උඹලා දකින්න නැති ඉතින් දැක්ක නැත්නම් පොට්ටේ බං උඹලා. අම්මට සිරි ලස්සන කාර් එකක් යනවා. අර කාගෙද දන්නේ ඉලෝන් මස්ක්ගේ වෙන්නේ නැති කාර් එකේදී. පෂ පුෂ මචං. මියුසික් ඕෆ් කරමු ඉතින් ඕගොල්ලන්ට මම පොඩි දෙයක් කියන්න තියෙනවා. ඉතින් ඕගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරේ නැද්ද බා? සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් දැම්ම කියලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් තාමත් ඉතින් ලයික් එකක් දැම්මේ නැද්ද? මොකද්ද බං නිකන් තියෙන ලයික් බටන් එකනේ. ඕක ඔබන්න මොකටද? ලෝභ වෙන්න එපා, කම්මැලි වෙන්න එපා, කුහ වෙන්න එපා. ඕක බලන්න පළ. දැන් ඉතින් ඔය ෂෙයා බාරක් දැම්ම නැත්නම් දැම්ම වීඩියෝ ෂෙයා කරන කට්ටියට ඉතින් මේ දැන් අපි යන් පොඩ්ඩක් ගෙදර බලන්න මචං. ඉතින් උදේ පාන්දරම ගෙදර පොඩ්ඩක් බලනගෙන හොඳයි නේ බං. ඉතින් නැගිටින්නේ ඇඳ ගන්න. අපි පොඩ්ඩක් ඇඳ ගිහිල්ලා බලමු. හරිද? යා. ඉතින් බං ඉතින් ගණන් ගන්න එපා. ඉතින් මේ සුවඳ කුමාර අයියා ඕමම තමයි බං ඉතින්. ඔයාලා දන්නේ නැහැ නේ යාගේ හැටි ඉතින්. මේ අපි ඉතින් ගේ පැත්තේ පොඩි වටයක් ගහමු. පාරක් දාන්නේ අපි චූ පාරක් දාන්නේ. දැන් මම මචං ඉතින් ගැම්මක් තමයි. මචං කොහෙද ගෙවල් දොරවල් වහලා තියෙනවා. මේ ආයෙත් අර බම් මේ ගොල්මන්ද කොහෙද? එනදී සුවඳ කුමාරී අයියාගේ ගෙදර. එනං ඉතින් සුවඳ කුමාරී අයියාගේ සුවඳ කුමාරී ගෙදර අපි ගියා.